සුබ දවසක්. අද මැයි මාසයේ දේවම්මගේ මාසේ තවත් අති සුවිශේෂ වූ දිනයක් 13. දේවම්මට විශේෂ වූ දවසක්. ඒ වගේම අද දවස පූජකවරය තුල ඉන්න මටත් අමතක නොවන දිනයක්. පූජකවරේ 20 වසරක් 25 වසරක සේවාවකට දෙවි සමිඳු දුන්නු ආශිර්වාදයට ස්තුතිවන්ත වෙන ඒ සංවත්සරයේ සමරන දවස. ඒ නිසා ඔබට ආරාධනා කරනවා මා වෙනුවෙනුත් මේ වසරේම මේ දිනේම පූජකවරයෙන් පුදදෙන ලද සාගර ජයමාන්න පියතුමා වෙනුවෙනුත් සුදිත් තිලකරත්න පියතුමා වෙනුවෙනුත් යදින්නටයි කියලා. ඉතින් අපි අද ඒ පාතිමාවේ අප ස්වාමිදුව, ඒ වගේම අපේ නිකායට මාවේනික වූ දිව්‍යා සප්‍රසාදේ අප ස්වාමිදුව කියලා අපටත් නිකායේ විශේෂ වූ ස්ථානයක් දේවම්මට ඒ නිකාය ආරම්භ කරපු ශුද්ධපීඨ ජූලියන් මුනිතුමා විසින්ම ආරාධනා කරනවා. මේ නිකාය ආරම්භ කළෙත් 13 වෙනිදා දවසක 1856. ඉතින් මේ පසුබිමත් එක්ක අපි මේ පාතිමාවේ අප ස්වාමිදුවගේ මේ මංගල ඉතිහාසය ගැන පොඩියක් ඉබිකම් කරලා බලමු. පෘතුගාලය ස්පාඤ්ඤේ ලිස්බන් අගනුවර ඉඳලා කිලෝමීටර 110ක් විතර දුරින් පිහිටි මේ පුංචි ගම්මානය තමයි පාතිමාව. උන්වහන්සේ මේ යුද රකුසාගෙන් 1914 සිට 18 දක්වා පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ විනාශය වෙච්ච, විශ්වාසය නැති වෙච්ච, දෙවියන්ගේ ආදරයෙන් ඈතට ගිය මිනිස්සුන්ට නැවතත් දේව ආදරය දෙව් මව් කරා එන්නට දේව මව තෝරාගත්තු ස්ථානයක්. ඒ දර්ශනයට වසරකට විතර ඉස්සෙල්ලා, ඒ කියන්නේ 1916 දී ගොපලුන් තිදෙනෙකුට දේවදූතයෝ 3 වතාවක්ම දර්ශනය වෙලා මේ අයව සූදානම් කරනවා මේ මහා දර්ශනය වෙනුවෙන්. ඊට පසු අවුරුද්දේ තමයි අද වගේ දවසක 1917 හිරුටත් වඩා ආලෝකයක් බැබලමින් උන්වහන්සේ කතා කළා. මුලින්ම ෆ්‍රැන්සිස් දැක්කේ නෑ. හැබැයි ලුසී ජසින්තා මේ දර්ශනය දැක්කා. අවසානයේදී ෆ්‍රැන්සිස්ටත් පෙනෙන්නට පටන් ගත්තා. ඇයි මුලින්ම ෆ්‍රැන්සිස්ට නොපෙනුනේ? ඔහුගේ අතේ ජපමාලයක් නොතිබිච්ච නිසා. දැන් බලන්න මේ පුංචි ඉඟිය ජපමාලය අතට ගනිද්දී ඔබටත් දුවේ පුතේ දේවම්මව පේනවා. දෙවියන්ගේ ආදරය පේනවා. ඒ නිසා නිතරම ඔබ යන හැම තැනකම ඒ ශුද්ධෝ ජපමාලය ඔබගේ අතේ ඔබ ළඟින්ම තබා ගන්න. හැම පාපයකින්ම, හැම පරීක්ෂාවකින්ම, හැම අනතුරකින්ම ඔබව මුදව ගන්න ඒ මහා බලවන්ත ජපමාලයට පුළුවන් වෙයි. ඉතින් ඒ කුරිරු යුද රකුසාගෙන් බේරා ගැනීමේ අදිටනින් දේවම්මගේ දර්ශනය. අවස්ථා කීපයකදීම උන්වහන්සේ මේ දර්ශනය ඔවුන්ට පෙන්වුවා. හැම මාසෙම 13 වෙනිදා එන්නට කියලා ආරාධනා කළා. ඉතින් මේව යන අතරතුරදී තමයි 6 වෙනි මාසේ 13 වෙනිදා ඒ ලුසීට දේවම්මා කිව්ව ඔබ දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. ඔබට රහස් 3ක් දෙනවා. ඊට පස්සේ ජසින්තා ෆ්‍රැන්සිස්කෝට කියනවා ඔබ බොහෝ දුක් විඳලා මරණයටපත් වෙනවා. ඒ ස්වර්ග රාජ්‍යයේ නරකාදී දර්ශනයක් පෙන්නනවා. ඒ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. එතකොට මේ ජසින්තා ෆ්‍රැන්සිස්කෝ කියන අපි කොච්චර දුක් විඳත් කමක් නැහැ. ඔබගේ සාක්ෂිකාරයෝ වෙන්නට කැමතියි කියලා. ඒ අවුරුදු 10යි 11යි වයස ඇති මේ පුංචි දැරියන්, දරුවයි දැරියයි බොහෝ දුක් විඳලා තාඩන පීඩන මැද්දේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරලාද ශුද්ධවන්තයන් බවට පත් වෙලා. එනිසා මේ අවසාන දර්ශනය තමයි මේ ප්‍රාතිහාර්යය සිදු කරන්නේ. එහිදී හිරුගේ ප්‍රාතිහාර්යයේ හිරු මහා වර්ෂාවක් තිබෙනවා. මිනිස්සු දසදහස් ගණන් 50000කට අධික ජනතාවක් යනවා මේ ස්ථානයට. මේ දේවම්මගේ දර්ශනයේ ප්‍රාතිහාර්යය බලන්න. වර්ෂාව නිසා මිනිස්සු ආණ්ඩුකාරයමව සිරබත් කරනවා. කෙසේ හෝ ඒ ප්‍රාතිහාර්යයේදී හිරු බිමට වැටෙනවා වගේ දැක්කා. ඒ මා මුළු ප්‍රදේශයේම මඩ ගොහරක් බවට පත් වෙලා තිබිච්ච ඒ ස්ථානය වියලිලා නොයෙක් රෝගවලින් සිටි ජනතාවට සුවය ලැබිලා ඒ ප්‍රාතිහාර්යය සාක්ෂාත් කරලා විශ්වාස නොකර හිටපු අය පවා විශ්වාස කරලා දේවම්මගේ ආදරයට ඇතුළු වෙනවා. මේ දර්ශන 3ක් නැත්තම් රහස් 3ක් ගැන ඒ දේවම්මා ලුසීට කිව්වා.
ඒ පළවෙනි රහස තමයි නිරයේ දර්ශනය. තාමත්ම වේදනාත්මක මිනිස්සු දෙවියන්ගෙන් ඈතින් ඈතට යන නිසා ඔවුන්ට ඇතිවන වේදනාව ගැන ඒ නිරයේ දර්ශනයක් පෙන්වනවා. දෙවෙනි එක තමයි රුසියාව සිත් හරවලා නිර්මල හෘදයට කැපවීම. එය ශක්තියක් බවට පත් වුණ අවුරුදු 26කට පස්සේ 1942 12 වෙනි මාසේ 8 වෙනිදා නිර්මල පිරිසිදුීමේ මංගල්‍ය දවසේදී 12 වෙනි ශුද්ධෝත්තම පියතුමා දේවම්මට ඔටුන්නක් පළඳවා රුසියාව නිර්මල හෘදයට කැප කළා. ඊට පස්සේ තුන්වෙනි දර්ශනය තමයි අවුරුදු 65කට විතර පස්සේ අද ශුද්ධවන්තයෙක් වෙලා ඉන්න දෙවැනි ජුවාන් පාවුලු ශුද්ධෝත්තම පියතුමා 1981 පහේ 13 වෙනිදා ඇතිවෙච්ච ඒ මහා කුරිරු ඝාතනයේ ප්‍රයත්නය. ශුද්ධෝත්තම පියතුමෙකුගේ ඝාතන කුමන්ත්‍රණය තමයි මේ රහස. එහිදී දේව අම්මට පින් සිදුවන්නට ශුද්ධෝත්තම පියතුමා බේරුණා. අවසානයේදී ඔටුන්න පැලඳි දේව අම්මව හොයාගෙන යනවා. ඒ පාතිමාවට ගිහින් 87 අද වගේ දවසකදී මූනිස්සම ඒ ඔටුන්නේ පළඳවනු ලබනවා. ඒ පළමුවන ලෝක සංග්‍රාමයේදී මිනිසුන්ව මුදව ගන්න, සිත් හරව ගන්න දේව අම්මට අයදින්න කියලා යාඥා කළා. අදත් අපි අයදිමු. මේ නොඑක ආකාරයේ වසංගත නැවතත් එක එක රටවල් ඉන්දියාව දැන් පාකිස්තානයට එරෙහිව ඒ වගේම රුසියාව තවත් රටවල් වලට එරෙහිව මැද පෙරදිග යුද්ධය මේ වගේ නොඑක ආකාර යුද්ධ සීතල යුද්ධ පවතින මොහොතක එතුමියගේ මැදහත්කම පතා අපි අදත් එතුමියගේ දෙපා මුල වැදී මැද නැමැද යාඥා කරමු. සුවිශේෂී තාමාත්ම කෙටියෙන් නැවතත් යහපත් එඬේරා ගැන කතා කරනවා. මාගේ බැටළුවන් නොවන බැවින් ඔවුන්ව විශ්වාස කරන්න. උන්වහන්සේගේ නාමය සමහර වෙලාවට බැටළුහම් පොරෝගත්තට වෘකයන් මෙන් ඉන්න අය ඉන්නවා. ඒ නිසා ඔවුන්ව හඳුනා ගන්න. ඔවුන්ට සත්‍යය පහදා දී හැකිනම් ඔවුන්වත් යහපත් බැටළුවන් කරන්න. හැම කෙනෙකුවම විනාශ නොවි ආරක්ෂා කිරීම මාගේ යුතුයකමයි. කිසිම කෙනෙකුව මා අතින් පැහැර ගැනීමට මම ඉඩ නොදෙමි. සියල්ලටම වඩා මගේ පියාණෝ ශ්‍රේෂ්ඨයි. එනිසා මාත් මාගේ පියාණන් වහන්සේ එකමයි. එනිසා අපි බලන්නේ ඔවුන් හැම කෙනෙකුවම සුඛිත මුදිත නිවහල් රාජ්‍යයක් කරා ඔසවන්නටයි. තාවෝර් කියන ඒ මහා පඬිවරයාගේ ගීය වගේ අපිත් දේවම්මට කියන මේ වගේ පින්බර දවසකදී අපේ ජීවිතත් දෙවි සමිඳුනි දේව තාත්තා දෙසට යොමන්න ඔසවන්නට කියලා මේ දවසේදී අපි විශේෂ ආකාරයෙන් දෙව් මව් පාමුල නමද යාඥා කරමු. ජෙස්පීතයි. පාතිමාවේ අප ස්වාමි දුවෙනි, දිව්‍ය සප්‍රසාදේ අප ස්වාමි දුවෙනි. අප නිසාත් අප පවුලු දෙසාත් අප රට උදෙසාත් යාඥා කළ මැනව. මැදිහත් වූ මැනව. ආමෙන්. ජෙස්පීතයි.